ආයිබෝවන් සදන් ෆෝට්‍රස් කුකින් චැනල් එකට ඔගොල්ලෝ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ කට්ලට් එකක්. ඒ කියන්නේ තෙල් නැතිව කට්ලට් එකක් හදා ගන්න ආකාරය. මේක එයාර් ෆ්‍රයර් එකේ තමයි මේ කට්ලට් එක අපි හදන්න යන්නේ. මෙතන තියෙනවා අල ග්‍රෑම් 250ක්. ඒක හොඳට තඹගෙන තියෙන්නේ. මේ ආකාරයට හොඳට පොඩි කර ගන්න ඕන මේ අල ටික. දැන් අල ටික තඹගෙන ඉවරයි පොඩි කරගෙනත් තියෙන. ඒ වගේම මෙතන මම මාළු ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඒකත් හොඳට ලුණු ගම්මිරිස් ටිකක් දාලා තඹගෙන තියෙන එක. හොඳට කටු නැතුව පොඩි කර ගන්න ඕන. මේ තියෙන අනිත් ද්‍රව්‍ය වලින් තමයි මම මේ කට්ලට් එකේ පේස්ට් එක රස ගන්නවන්නේ. පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3ක් විතර වගේ එකතු කර ගන්න ඕන. එකතු කරගෙන ඉවර වෙලා ඒක තෙල් ටික රත් වෙනකොට මම ඒකට එකතු කර ගන්නවා සුදු ලුණු ටික. කැමති නම් ඔයගොල්ලන්ට අමුයිඟුරු චුට්ටකුත් දාන්න පුළුවන්. මම අමුයිඟුරු දැම්මේ නැහැ. ඊට පස්සේ මම මේකට කපාගත්තු කරපිංච ටිකයි අමු මිරිස් ටිකයි එකතු කරලා චුට්ටක් මේක බැද ගන්නවා. ඒ ටික බැදෙනකොට බීලුණු ගෙඩිය තරමක ටිකක් ලොකු බීලුණු ගෙඩියක් මම මේක අරගෙන තියෙන්නේ. මේක පොඩි කෑලි වලට කපලා තියෙනවා. මේ ටිකත් හොඳට බැදීගෙන එනකොට තමයි මම මේකට එකතු කරගන්නේ කහ හැඳි ඒ කියන්නේ තේ හැඳි භාගයක් විතර වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැන්දක්, ගම්මිරිස් තේ හැඳි එකක්. ඔයගොල්ලෝ ගම්මිරිස් ටිකක් වැඩිපුර වුණනම් තව ටිකක් එකතු කරගත්තට කමක් නැහැ. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් මම මේකට එකතු කරගන්නවා තඹාගත්තු මේ මාළු ටික. මම මෙතන මාළු ග්‍රෑම් 250ක් විතර ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. බාල මාළු තමයි මම මේක අරගෙන තියෙන්නේ. මේ ටිකත් හොඳට කලවම් කරලා ඊට පස්සේ තඹාගත්තු අල ටික මේකට එකතු කරගන්න ඕන. අල ග්‍රෑම් 250ක් පොඩි කරලා හොඳට තියෙන්නේ. මේ විලාවේ ඔයගොල්ලෝ ලුණු බලන්න. ලුණු මදි නම් තව ලුණු හැඳි තේ හැඳි එකක් විතර වගේ ප්‍රමාණයක් මම මේකට එකතු කරගත්තා. ඔයගොල්ලෝ ලුණු කන රස අනුව තමයි ලුණු එකතු කරගන්න ඕන. දැන් කටලට් එකේ පේස්ට් එක මම හදලා ඉවරයි. මේ වගේ හොඳට වියලි ගතියෙන් තියෙන්න ඕන. එතකොට අර තෙත ගතියට වගේ මේක ඉක්මනට මේ සවුත්තු වෙන්නේ නැහැ. මෙහෙම හොඳට වියලි ගතියට තියෙන්න ඕන. දැන් කටලට් එක දවටන්න අපිට පේස්ට් එකක් අවශ්‍යයි. මම මේකට අරන් තිනවා පාන් පිටි කප් එකක්. ඒ කියන්නේ ග්‍රෑම් 225ක් වගේ ප්‍රමාණයක් මම මෙතන අරගෙන තියෙනවා. ඊට පස්සේ කහ කුඩු තේ හැඳි භාගයකුයි ලුණු කුඩු තේ හැඳි එකක්. බිත්තරයකුත් මේකට දාන්න. වතුර නම් මම කප් එකකට වැඩි ප්‍රමාණයක් අරන් තියෙනවා. ඔයගොල්ලෝ ටික ටික දදා බලන්න අවශ්‍ය ප්‍රමාණය. ටිකක් තරමක මේ බිත්තරයක් තමයි මම මේකට එකතු කරගත්තේ. මේ ආකාරයට කැට නැති වෙන්න මේක මේ වගේ ඝනකමට කියන්නේ ගොඩාක් දීර්ඝමය ගතියක් නැතිව ටිකක් තික් ගතියට මම මේක හදාගත්තා. ඊට පස්සේ තරමක තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට තමයි කට්ලට් එකේ මේ ලොකු පොඩි වෙනස අපි කරගන්න ඕන. ලොකුවට නම් ලොකුවට පොඩියට නම් පොඩියට මේ වගේ ගුලි හදාගන්න ඕන. ඊට පස්සේ මේක දැන් මම මේ ඔයගොල්ලන්ට පහසු ක්‍රමයක් කියන්නම්. මේකේ අපි මේ කියන්නේ පාන් කුඩු තවරනකොට මේ වගේ ට්‍රේ එකකට දාන්න. ඒ කියන්නේ 10 ගොඩාක් හදනවා නම් මේක හරි ලේසි මේ ක්‍රමය.
මේකට බැටර් එකේ දාලා හොඳට මේ කට්ලට් එක තවරලා ඊට පස්සේ මේ පාන් කුඩු එකට තවරන ආකාරය තමයි මම ඔයගොල්ලන්ට මේ පෙන්නන්න යන්නේ. මේ විදිහට හොඳට මෙහෙම ට්‍රේ එක මේ හොලවන්න. එතකොට අර මේ කට්ලට් එක මේ එහෙට මෙහෙට පෙරලි හැම පැත්තටම ඒකේ මේ පාන් කුඩු තැවරෙනවා. එතකොට හරිම ලේසි මේ ක්‍රමය. ඒ කියන්නේ දානිකට වගේ කරනවා නම් මෙන්න මේ ක්‍රමය හරිම ලේසි. දැන් මම කට්ලට් ටික මේ විදියට හදලා ඉවරයි. ඊට පස්සේ අපි එයාර් ෆ්‍රයර් එකට දාන්න ඉස්සර වෙලා කට්ලට් එකට වටේට මේ තෙල් තවර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට ඔයගොල්ලෝ තෙල් තවර ගන්න. මොකද එයාර් ෆ්‍රයර් එකේදී බදිනකොට අපිට ගැඹුරු තෙලේ වදින වගේ ගොඩාක් තෙල් අවශ්‍ය නැහැ. අර ඇඟට ගොඩක් තෙල් කන්න අවශ්‍ය නැති අයට මෙන්න මේ විදියට කරගත්තම ලේසියි. ඒ හැබැයි රසයේ වෙනසක් නැහැ. නමුත් අර ගැඹුරු තෙලේ බදිනකොට තියෙන කට්ලට් එකේ රසයේ වෙනස රස නෙවෙයි මේ නිකන් අර ක්‍රිස්පි ගතිය මේ අර මේ එයාර් ෆ්‍රයර් එකේදී නැහැ. එයාර් ෆ්‍රයර් එකේ ගත්තු ගමන් කනවනම් හොඳට මේ ක්‍රිස්පි තියෙනවා. නමුත් ටිකක් වෙලා යනකොට පොඩි ඇකිලීමක් වෙන්න බලනවා. ඔයගොල්ලෝ දානිකට වගේ හදනවා නම් මේ ගැඹුරු තෙලේ බැදලා ගත්තට කමක් නැහැ. ගෙදර නිකන් කනවා නම් මෙන්න මේ විදියට ඔයගොල්ලෝ මේ හදා ගන්න. හරිම ලේසි. ඒ වගේම තෙල් ගොඩාක් අවශ්‍ය වන්නේත් නැහැ. දැන් මම මේ කට්ලට් එක මේ එයාර් ෆ්‍රයර් එකට දානවා. දාලා ඉවරලා විනාඩි 20ක් සෙල්සියස් අංශක 160ට මම මේක දාන්නේ. 60ට දාලා විනාඩි 20ක් විතර වගේ මම මේක මේ ෆ්‍රයර් එකේ බැද ගන්නවා. සැරින් පොඩ්ඩක් මේක එළියට අරගෙන පොඩ්ඩක් හොලවලා බලන්න. මේ මම එක සැරයක් අරගෙන ඒක දාන විදියයි. ඊට පස්සේ නැවත සැරයක් මේක විනාඩි 10ක් විතර ගියායින් පස්සේ ආයෙත් එළියට අරගෙන මේක පොඩ්ඩක් හොඳට හොලවලා ආයෙත් ඇතුළට දාන්න. මේ විදිහට එයාර් ෆ්‍රයර් එකේ බැදගත්තම හැබැයි කට්ලට් එකේ ලස්සන නැහැ. හැබැයි ගුණදායකයි. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.